සුබ දවසක් හැමෝටම. අද අපි හදනවා මෙන්න මේ වගේ ලස්සනට පාටට රසට සුවඳට තියෙන හත් මාළුවක්. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳලා ඉන්න. ගමේ අයට විතරක් නෙමෙයි නගරයට Tamanට සපය ගන්න පුළුවන් දේවල් වලින් කොහොමද මේ වගේ රසට හත් මාළුවක් හදන්නේ කියලා මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම වීඩියෝ එකත් එක්ක රැඳලා ඉන්න. කජු ගෙඩියෙන් කජු මදය වෙන් කරගන්න මොහොතේ සිට කජු ව්‍යංජනය අවසානය වෙනකං මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඒ හින්දා හැම පියවරක්ම වැදගත්. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳලා ඉන්න. channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරන්න. එහෙනම් වැඩි කතා ඕනේ. දැන් අපි වැඩේ පටන් ගමු. මෙන්න මේ විදිහට කජු ගෙඩිය හරි මැදින් වෙන් කරගන්න ඕන. අන්න එහෙම කළොත් තමයි ඔයාට කජු මදය පහසුවෙන් ගලව ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට ඉරටුවක් නැත්නම් පතුරක් නිර්මාණය කරගන්න. එක පැත්තක සිට අනික් පැත්තට මෙන්න මේ ආකාරයට පතුර ආධාරයෙන් කජු මදය ගලව ගන්න. බලපු නැති අය ආයෙත් බලන්න. මෙන්න මේ ආකාරයට පහසුවෙන් ගලව ගන්න පුළුවන් පතුරක් ආධාරයෙන්. මෙන්න මේ වගේ ඔයාලට වැදගත් වෙන පුංචි රහස් ගොඩක් මම මේ වීඩියෝ එක පුරාවටම ඔයාලට කියලා දෙනවා. ඒ හින්දා දිගටම වීඩියෝ එකත් එක්ක රැඳලා ඉන්න. තවත් දෙයක් කියන්නම්. ඇත්තටම මේ කජු මාළුවේ රස නිවැරදිව ගන්න ඕන නම් අපි අමු කජු භාවිතා කරන්න ඕන. අමු කජු නැත්තම් වෙළඳ පොලේ මිලදී ගත්තට ගැටලුවක් නැහැ. නමුත් හරිම රසය ගන්න නම් අපිට අමු කජු භාවිතා කරන්න සිද්ධ වෙනවා. කජු කිරි ගෑවුනොත් අත් තුවාල වෙනවා. ඒ හින්දා ඔයාලා සුදුසු ක්‍රමයක් ආරක්ෂා වීමට භාවිතා කරන්න. මම නම් ග්ලව්ස් දෙකක් දාගෙන ඉන්නේ. ඔයාලට පේන ඇති. ඊට පස්සේ අපි මේ කජු මද ටික මෙන්න මේ විදිහට භාජනයකට දාලා හොඳින් තම්බ ගන්න ඕන. මේ මොහොතේදී අපි මේකට කහකුරු ටිකක් එකතු කරන්න ඕන. වෙන දේවල් දාන්නේ කහකුරු ටිකයි වතුරයි විතරයි දාන්නේ. කලින් වීඩියෝ මම ඔයාලට කියලා දුන්නා රස පොලොස් මාළුවක් හදන හැටි. ඒ වගේම ඉදිරියටත් රස කෑම ගොඩක් හදන හැටි කියලා දෙනවා. ඔයාලට ඒවා බලන්න ඕන නම් දැන් මේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට තමයි ඔයාලට notification එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අවශ්‍ය කරන දේවල් ටික ලෑස්ති කරලා තියෙන්නේ. ඔයාලට ඉදිරියේදී බලා ගන්න පුළුවන් ඒ දේවල් කොහොමද එකතු කරන්න කියලා. මෙන්න මේ විදිහට තමයි කජු ටික තැම්බුනාම ලස්සනට තියෙන්නේ. අපි කලින් දේවල් ටික ලෑස්ති කරගත්තා. හත් මාළුවේ ප්‍රධාන දේවල් විදිහට අපිට ගන්න පුළුවන් මුරුංගා කොළ. මුරුංගා කොළ ගන්න ඕන. ඊට පස්සේ කහට දලු අවශ්‍යයි. ඊට අමතරව වට්ටක්ක දලු. මම මුලදී කිව්වා නගරයේ අයටත් හත් මාළු හදන හැටි කියලා දෙනවා කියලා. වට්ටක්ක දලු හොයාගන්න අමාරු අයට වට්ටක්කා ගෙඩියකින් කැබලි කීපයක් භාවිත කරන්න පුළුවන්. ඊට අමතරව මේකට තිබ්බටු වල පාවිච්චි කරනවා. තිබ්බටු හොයාගන්න බැයි නම් නගරයට පහසුවෙන් ගන්න පුළුවන් වම්බටු. වම්බටු වලින් කැබලි කීපයක් දැම්මත් ගැටලුවක් නැහැ. ඊළඟට අපි පාවිච්චි කරනවා රටල හොයාගන්න අපහසු කෙනෙකුට අර්ථාපල භාවිත කරත් රසයට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. තිබ්බටු ගෙඩි මේ ආකාරයට කපා ගන්නවා. ඊළඟට අපට අවශ්‍ය වෙනවා මාළු කිසෙල්. ඊට පස්සේ මේකරල් හොයාගන්න බැරි කෙනෙකුට බෝංචි භාවිත කරන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි නගරයේ අයට ආදේශක භාවිතා කරන්නේ. රටල ටිකයි අපි කපාගත්තු තිබ්බටුයි මාළු කෙසෙලුයි කැපුවට පස්සේ මෙන්න මේ ආකාරයට කපා ගන්න. කැපුවට පස්සේ අපි නැවතත් භාජනයකට දාලා සෝද ගන්න ඕන. අපි එහෙම කරන්නේ ඒ වගේ තියෙන කහට ගතිය ඉවත් වෙන්න. මම කලින් කිව්වා වගේ මේ වගේ වැදගත් දේවල් වීඩියෝ පුරාවට මම ඔයාලට කියලා දෙනවා. ඒ හින්දා දිගටම වීඩියෝ එක කරලා ඉන්න. මේකරල් මෙන්න මේ ප්‍රමාණයට කඩා ගන්න. ඔයාලා බෝංචි ගන්නව නම් බෝංචිත් කපන්න එපා. අතින් කඩා ගන්න. මෙන්න මේ ආකාරයට. ඉතින් කපනකොට වල ටික ඉවරයි. ඔන්න ඔය ආකාරයට තමයි ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තියෙනවා තව චූටි වැඩක්. බලමු මොකක්ද ඒ කියලා. දැන් අපිට තියෙනවා කජු මදවල වටේ තියෙන පොත්ත ඉවත් කරගන්න.
ඒක පහසුවෙන් උතින් ඉවත් කරගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ඔයාලට බලන්න පුළුවන් කහ දාපුවාන් පස්සේ කජු මදේට අමුතුම ලස්සනක් එකතු වෙලා තියෙනවා. මම වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙන්නේ ඔයාලට බලාගෙන ඉන්නකොට එපා වෙන හින්දා. මෙන්න මේ වගේ ලස්සනට අපි සකසාගත්තු දේවල් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. අවශ්‍ය අමුද්‍රව්‍ය ටික පෙන්නලා විනාඩි 2කින් කැමරා නැටිත් මට ඔයාලට කියලා දෙන්න තිබුණා. නමුත් ඊට වඩා වැදගත් කරුණු රාශියක් මට ඔයාලට කියලා දෙන්න අවශ්‍ය වුණා. මගේ උත්සාහය ගැන පුංචි කමෙන්ට් එකක් පහලින් දාන්න. මේ තියෙන්නේ කහට දළු. අපි ඒවා කපන්නේ අතින් මේ විදිහට කඩා ගන්නවා. නගරයයි මේ ගැන දුක් වෙන්න එපා. මේක හොයාගන්න අපහසු වුණා කියලා. මේකෙන් රසයට ලොකු බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට අපි එකතු කරනවා මුරුංගදළු. මුරුංගදළු කියන්නේ බොහොම හොඳ ඖෂධයක්. මේක අපිට කජු මාළුවට දාන්න තියෙනම් බොහොම හොඳයි. මම කියන්නම් කොහොම හරි හොයලා මුරුංගදළු ටිකක් අපේ හත් මාළුවට එකතු කරන්න. ඊළඟට අපි එකතු කරනවා කරපිංචා කොළ, මේකරල්, අතින් කඩාගත්තු මේකරල්, ඊට පස්සේ කපාගත්තු තිබ්බඩු, රටල හා මාළු කෙසෙල් රම්පෙත් එකතු කරනවා. හීනියට කපාගත්තු අමු මිරිස්, වට්ටක්කා නැත්තම් වට්ටක දළු භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි ලස්සනම දේ කාජු. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න ඉදිරියට පුංචි තවත් රස රහස් සමග අලුත් රස ක්‍රම ඔයාලට ගොඩක් කියලා දෙනවා. channel එක subscribe කරලා නැත්නම් ඔයාලා දැම්ම channel එක subscribe කරන්න. අපේ channel එකේ කියලා දෙන්නේ කෑම රසට හදන ක්‍රම. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට ලුණු එකතු කරගන්නවා අවශ්‍ය ප්‍රමාණයට. ඒ ගැන තමයි ඔයාලට තියෙනවා. ඊට පස්සේ කහ කුඩු එකතු කරනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මිරිස් කුඩුත් එකතු කරනවා. ඊට පස්සේ අපි එකතු කරනවා 3-5 කුඩු. මෙන්න මේ විදිහට 3-5 කුඩුත් එකතු කරනවා. ඊළඟට අපි එකතු කරනවා පොල් ගෙඩි භාගයක, පොල් බෑවක පමණ කිරි. මේකට එකතු කරනවා. මං ගත්තු කජු ප්‍රමාණයට පොල් ගෙඩි භාගයක කිරි ප්‍රමාණය ඇති කියලා මට හිතුණා. එහෙනම් මම පොල් ගෙඩි භාගයක කිරි ප්‍රමාණයක් මේකට එකතු කරා. ඊට පස්සේ මද ගින්නේ වාජනය ලිපේ තියලා මද ගින්නේ මෙන්න මේ විදිහට ඇඳි ගානකම රත් වෙන තියන්න. මේක ඔයාලා අහලා මැදින් හොද්ද ඉදිනවා කියලා. වටෙන් බුබුලු ඇවිල්ලා හොද්ද මැදින් බුබුලු දාන්න මොහොත වෙනකම්ම ඇඳි ගන්න ඕන. හොද්ද කැටි ගහන්න දෙන්න එපා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට ටික වෙලාවක් ගියවට බලා ගන්න පුළුවන් ලස්සන පාටක් එක්ක සුවඳ වටේම සුවඳ එන මොහොතක්. හත් මාළු හදද්දී මේ වෙලාව තමයි මම ආසම මොහොත. මොකද මේ වෙලාවේ මාරම සුවඳක් ඉන්නේ. වැඩේ ඉවරනේ. තාම දිගටම වීඩියෝ එකක් කරලා අපි මේකට තව පුංචි නෑ අලුත් රසක් එකතු කරන්න යන්නේ. මේ විදිහට පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් දාලා මුලින්ම අපි එකතු කරනවා අබ. ඊට පස්සේ ඒකට අපි එකතු කරනවා ලුණු, කරපිංචා, මෙන්න මේ විදිහට හදන්න. ඒකට තව අපි එකතු කරනවා වියලි මිරිස් කැබලි කරලා එකතු කරගන්නවා. එකතු කරගෙන රන්වන් පැහැ වෙනකන් තෙම්පරාදු කරගන්න. මෙන්න මේ විදිහට තෙම්පරාදු කරගෙන ඒ තෙම්පරාදුව අපේ කජු මාළුවට එකතු කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තමයි අපේ හත් මාළුවේ අවසාන පෙනුම තියෙන්නේ. මේක ඇත්තටම වීඩියෝ එකේ මේ විදිහට දැක්කට මේ විදිහට ලං වෙලා බලුවොත් මාරම සුවඳක් එන්නේ.
මුළු පළාතම මාරම සුවඳක්. හැමදාම හදන හත්මාලුව අලුත් විදිහකට රසට හැමෝටම හදන්න පුළුවන් විදිහට හදන හැටි මම ඔයාලට කියලා දුන්නා. දිගටම වීඩියෝ එකත් එක්ක ඉඳලා හිටපු ඔයාලට බොහොම ස්තුතියි. ඉදිරියටත් අපි මේ වගේ අලුත් කෑම හදන වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දැන්ම මේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට තමයි ඔයාලට notification බලා ගන්න පුළුවන්. ගිහින් එන්න අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.